MA Swim and Safety Presence. සුබ දවසක් කියලා පිළිගන්න හැමෝම MA Swim and Safety YouTube channel එකට. අද අපි කතා කරන මාතෘකාව වෙන්නේ CPR. එතකොට මේකෙන් අපි කතා කරන CPR කියන්නේ මොකද්ද? CPR එකෙන් මොකද්ද වෙන්නේ? CPR එක කොහොමද කරන්නේ? ඒකේ වැදගත්කම මොකද්ද කියන එක අපි බලමු එකින් එක. What is CPR? CPR එක කියන්නේ මොකද්ද? Combination of chest compression and rescue breath. කෘතිම ශ්වසනයේ හදවත් තෙරපුමේ එකතුවට තමයි අපි මේ CPR එක කියන්නේ. එතකොට මේක ක්‍රියාකාරකම් දෙකක එකතුවක්. හුස්ම දෙන එකේ පපු තෙරපුම් කරන එකේ දෙකම එකතු කරාම තමයි අපි කියන්නේ CPR එක කියලා. CPR කියන එකේ තේරුම තමයි cardio pulmonary resuscitation. Cardio pulmonary resuscitation. When you start CPR එක කොයි වෙලාවෙද පටන් ගන්නෙ? When the casualty is not breathing. Casualty breathing නම් ඒ කියන්නේ රෝගියා හුස්ම ගන්නවා නම් හැබැයි ප්‍රතිචාර දක්වන්න නැත්නම් අපි ඉස්සෙල්ලා වීඩියෝ එකේ කරා recovery portion. ඒ තමයි අපේ පළවෙනි casualty. එතකොට අපි ඉස්සෙල්ලා කරපු එකේ අපි කරේ හුස්ම ගන්නවා හැබැයි කතා කරන්නේ නැහැ. ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එතකොට recovery position. දැන් අපි දෙවෙනි එකට යනවා. දෙවෙනි අධීරයට යනවා. එයා තවත් බරපතල වෙලා දැන් කතා කරන්නේත් නැහැ, හුස්ම ගන්නෙත් නැහැ. එතකොට no breathing, no response. CPR is important when it will help to supply oxygenated blood to all divided organs. ඒක උපකාරී වෙනවා to supply oxygenated blood. supply කරන්න oxygenated blood. Oxygenated blood කියන්නේ oxygen එක තියෙන ලේ, oxygenated blood. එතකොට අපි දැන් අර හුස්ම දෙද්දි CPR එකේ හුස්ම දෙද්දි අපි oxygen add වෙනවා එතනට. ඊට පස්සේ අපි chest compression එක පපු තෙරපුම කරනකොට ඒ add වෙච්ච ඔක්සිජන් උත් එක්ක පපු තෙරපුමෙන් රුධිරය ගමන් කරන අවශ්‍ය organs වලට අවශ්‍ය අවයව වලට ඒ අවශ්‍ය කරන ඔක්සිජන් ටික සප්ලයි කරනවා. මම තව වීඩියෝ එකකින් ඒක ඔයගොල්ලන්ට හොඳටම පැහැදිලි කරන්නම් ඇයි අපිට ඔක්සිජන් උවමනා වෙන්නේ කියන එක. සරලව ගත්තාම අපිට ඔක්සිජන් උවමනා වෙන්නේ අපේ ඇඟේ තියෙන සෛල පවත්වාගෙන යන්න, ක්‍රියාකාරීව තියන්න. එතකොට මේ CPR එකකින් කරන්නේ ඒ ඔක්සිජන් ටික සප්ලයි කරනවා බ්ලඩ් එක්ක ඒ අවශ්‍ය කරන සෛල වලට, අවශ්‍ය කරන අවයව වල තියෙන ඒ සෛල ක්‍රියාකාරීව තියන්න තමයි මේ CPR එක කරන්නේ. නැත්තම් CPR එක කරේ නැතුනහම මොකද වෙන්නේ? විනාඩි 4ත් 6ත් අතර මේ organs මේ අවයව ටිකෙන් ටික මැරෙන්න පටන් ගන්නවා. මොකද අර ඔක්සිජන් සප්ලයි එකක් යන්නේත් නැහැ, ලේ සප්ලයි වෙන්නේත් නැහැ. ඒතකොට අපි ටක් ගාලා කරන්නේ ඒක නැවත ක්‍රියා කරනවා මේ CPR එකෙන්. එතකොට CPR එක කොහොමද කරන්නේ කියන එක අපි වීඩියෝ එකෙන් කතා කරනවා. එතකොට මෙතන කතා වෙන්නේ CPR එක කොහොමද කරන්නේ? 30 compression to breathe, adult, infant, child හැමෝටම අපි කරන්නේ පපු තෙරපුම් 30යි. compression කියන්නේ chest compression කියන්නේ පපු තෙරපුම්. 30 chest compression to breathe. ඒ කියන්නේ හුස්ම දෙකයි, chest compression 30යි. compression depth 1/3 depth of the chest size. ඒ කියන්නේ අපේ පපුවෙන් 3න් එකක් ප්‍රෙස් වෙන්න ඕන යටට. තෙරපුමක් දෙන්න ඕන යටට 3න් එකක්. සෙන්ටිමීටර ගාන ගත්තාම 5යි, සෙන්ටිමීටර 5යි නැත්නම් 4යි ඉන්ෆන්ට්ස් ලට. ඒ කියන්නේ ලදරුවන්ට කම්ප්‍රෙෂන් පොයින්ට් එක කොතනටද අපි CPR එක දෙන්නේ? හරියටම පපුවේ මැද. වමවත් දකුණවත් නෙමෙයි, පපුවේ මැද දෙන්න ඕන. මොකද වමට දකුණට එහෙම බර වුණාම වෙන්නේ මේ රිබ්ස් කැටෙනවා. පපුවේ තියෙන මේ අට කැඩෙන්න පුළුවන්. ඒක නිසා තමයි අපි හැමතිස්සෙම මැදට දෙන්නේ. හුස්ම දෙකක් තමයි දෙන්නේ. breath size එක හුස්ම කොච්චරක් වෙලාවක් හුස්ම දෙනවද, ලොකු හුස්මක්ද පොඩි හුස්මක්ද දෙන්නේ කියන එක මෙතන කතා කරන්නේ. breath size, rise and fall of the chest. අපි හරි හුස්මක් දෙනවා නම් අපිට පේනවා පපුව ඉස්සෙනවා. එතකොට ඉස්සෙනකොට ඒක තමයි ගාන. දිග හුස්මක්ද පොඩි හුස්මක්ද කියන එක නෙමෙයි මෙතන අපි බලන්න ඕන. පපුව ඉස්සෙනකම් තමයි අපි හුස්මක් දෙන්නේ. එයාගේ පොසිෂන් එක මම අර කතා කරේ අපි රිකවරි පොසිෂන් එකත් කතා කරා ශ්වසන මාර්ගයේ විවෘතව තබා ගන්න කොච්චර වැදගත්ද කියන එක. එතකොට හැමතිස්සෙම මේ CPR එකේදී මේ head tilt ඒ කියන්නේ ශ්වසන මාර්ගය හැමතිස්සෙම full open වෙන්න ඕන adult ලට, child ලට. ඒ කියන්නේ ළමයින්ට, පොඩි කට්ටියටයි, adults ලොකු කට්ටියටයි, infants වලට පොඩිම කට්ටියට අපි කියන්නේ neutral position එක. ඒ කියන්නේ හුඟක්ම උස්සන්නේ. ඒක damage වෙන හුඟක්ම ඉස්සුවම damage වෙන්න පුළුවන් spine එකට. අනිත් එක තමයි හුඟක්ම වැඩිපුරම උස්සන්න ගියොත් ඒකෙනුත් එයාවේ ඒක බ්ලොක් වෙන්න පුළුවන්. ශ්වසන මාර්ගය බ්ලොක් වෙන්න පුළුවන්.
chest compression එක දෙද්දි 30ක් දෙනකොට අපිට ස්පීඩ් එකක් තියෙනවා මේන්ටේන් කරගන්න රිද්ම් එකක් තියෙනවා. ඒ රිද්ම් එක තමයි මෙතන කියන්නේ rate of 100 to 120 100ත් 120ත් අතර ස්පීඩ් එකකින් තමයි ඒක යන්න ඕනේ. ඒ කියන්නේ මේක තමයි අපි තියාගන්න ඕන වේගය. විනාඩියකට 100ත් 120ත් අතර වේගකින් 30ක් දෙන්න ඕන. When you stop CPR කොයි වෙලාවෙද නවත්තන්නේ? Casualty show sign of life. ඒ කියන්නේ හුස්ම ගන්න පටන් ගන්නවා, කහින්න පටන් ගන්නවා, අන්න ඒ වගේ දේවල්. ඇස් අරින්න පටන් ගන්නවා. AED start to analyze. AED එක අපි ඉස්සරහදී කතා වෙනවා. AED එකක් අපි apply කරාම මේ machine එක apply කරාම මේ machine එකෙන් කියනවා analyzing කියලා. ඒ කියන්නේ machine එක scan කරන්න හදනවා ඒ casualty රෝගියාගේ heart rhythm එක. එතකොට ඒ වෙලාවේදී අපි AED එකට ඇනලයිස් කරන්න ඉඩ දීලා අපි පැත්තකට වෙන්න ඕන. එතකොට ඒ ඇනලයිස් කරන වෙලාවේදී අපි CPR එක නවත්තන්න ඕනේ. area unsafe කියන්නේ අපේ වටපිටාව භයානක වීගෙන එනවනම් අපි CPR එක නවත්තලා casualty රෝගියාව අරගෙන අපි යන්න ඕන. life guard tire. කියන්නේ life guardට අපේ ජීවිත ආරක්ෂක CPR දෙන කෙනාට හුඟක් අමාරු නම් මහන්සි නම් එයා පොඩ්ඩක් rest එකක් ගන්න ඕන. හැබැයි යාවේකවත් අඩුම තරමේ ඕපන් කරලා තියන්න ඕන. රයිට්. ඔය ටික තමයි CPR එකේ අපි කතා වෙන්න දේවල් ටික. අපි CPR ප්‍රැක්ටිකල් වීඩියෝ එකේදී අපි කතා වෙමු එකින් එක කොහොමද මේක කරන්නේ, chest compression කොහොමද දෙන්නේ, අත තියන්නේ කොහොමද, ඔය ටික ඔක්කොම මේ මතක තියාගන්න ඕන මූලිකම දේවල් ටික තමයි ලයිෆ් ගාඩ් කෙනෙක් විදිහට අපි සමහර වලට ඔය මේ ඉන්ස්පෙක්ෂන් වලදී සමහර ට්‍රේනින් වලදී අහන්න පුළුවන් CPR එකයි වුමනා වෙන්නේ, CPR එක නොකරොත් මොකද වෙන්නේ, CPR එක නොකර හිටියාම වෙන දේ තමයි අපි අර කතා කරා වගේ අපේ ශරීරයේ සෛල වලට අවශ්‍ය කරන ඔක්සිජන් ටික සප්ලයි වෙන්නේ නැහැ. මොකද හුස්මකුත් එයාට එන්නේ නැහැ, හાર્ට් එක වැඩ කරන්නේත් නැහැ. අපි මේ කරන CPR එකෙන් කරන්නේ chest compression එකෙන් බ්ලඩ් ටික සප්ලයි කරනවා. ඒ කියන්නේ ලේ සප්ලයි කරනවා. නිකම්ම ලේ නෙමේ. අපි අර හුස්ම දුන්නාම මේ ලේ වලට ඔක්සිජන් උත් ඇඩ් වෙලා ඔක්සිජනේටඩ් බ්ලඩ් කියන්නේ අන්න ඒක තමයි. ඒ ඔක්සිජන් උත් ඇඩ් වෙලා තමයි මේ සෛල වලට යන්නේ. එතකොට මේ සෛල ටික මැරෙන්නේ නැතුව අපිට තියාගන්න පුළුවන්. මම හිතනවා දෙයක් අද ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඇති කියලා. කමෙන්ට් සෙක්ෂන් වල අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න මොන හරි තියෙනවා නම් දාන්න. මේ අපි ඒ ප්‍රශ්න මොන හරි තියෙනවා නම් මම ඒකටත් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. හැමෝටම සුබ දවසක්.